අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ මහුන් වලදී මූලිකවම පාවිච්චි කරන දේ වෙන මෙන්න මේ මහන්ටකට පාවිච්චි කරන ටේප් එක ගැන. දැන් ඔයාලා සාමාන්‍යයෙන් නම් දෙයක් පයින්නකොට රූල් එන්නේ මනින්නේ. ඔයගොල්ලෝ සමහර ලාකට මොකක් හරි මෙෂර්මන්ට් එකක් ගන්න ඕන වුණාම කොලයක් කපලා තියලා ඊට පස්සේ ඒක රූලෙන් මයින්නවනේ. මෙන්න මේ රූලේ තියෙන අඟල් වලයි මේ ටේප් එකේ තියෙන අඟල් වලයි වෙනසක් නැහැ. මේ බලන්න ඒකේ වෙනසක් නැහැ. අද අපි මේ ටේප් එක ගැන වැඩිදුර විස්තරයක් ඉගෙන ගමු. මෙන්න පැත්තකින් තියලා. හරි. මෙන්න මේක තමයි මහන ටේප් එක විදියට ගන්න. මහනකොට ගන්න ටේප් එක. මේකේ අඟල් 60ක් තියෙනවා. මේ එක පැත්තක දාලා අඟල් 60ක් තියෙනවා. අනිත් පැත්තේ සෙන්ටිමීටර වලින් තියෙනවා. මම මේ ටේප් එකෙන් පෙන්නන්නම් මේ අලුත් ටේප් එකක්. මේකෙන් පෙන්නන්නම් අඟල් 60ම තියෙන විදිය ඔයාලට. මේ තියන්නේ මෙහෙම තමයි මේ ටේප් එක තියෙන්නේ. එකේ ඉඳලා 60 වෙනකම් අඟල්. එතන මේ එක පැත්තක්. එහෙනම් මේ ටේප් එක අනිත් පැත්තට අරපුවාම මේකේ තියෙනවා සෙන්ටිමීටර වලින්. මේ පැත්ත සෙන්ටිමීටර වලින් තමයි තියෙන්නේ. ඒකත් ටේප් එක දිගටම තියෙනවා. මෙන්න මේ විදිහට එක මේ විදිහට ඒකේ සෙන්ටිමීටර වලින් එන්නේ. තව දෙයක් තමයි මෙන්න මේ ටේප් එකේ ඉස්සරහා තියෙන මේ පුංචි යකඩ කෑල්ල. මේකේ මේ තැන මේ පටන් ගන්න තැන තියෙන්නේ. මෙතන එන්නේ බිඳුවේ ඉඳලා පටන් ගන්න. හැම ටේප් එකේම එහෙමයි යකඩ කෑල්ල තිබුණත් නැතත් එතනින් පටන් ගන්න බිඳුවේ. ඔයාලට සමහර ටේප් හම් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන හිඩසක් තියෙනවා. මම පෑන දාලා පෙන්නන්නම් මේ මෙහෙම පොඩි හිඩසක් මෙතන තියෙනවා. පේනවද? අන්න ඒ වගේ හිඩසක් තියෙන ටේප් එකක් හම්බුනත් ඔයාලට ඒකෙත් පොඩි වාසියක් තියෙනවා. ඒ ගැන කියලා දෙන්නම් පස්සේ පාඩමකදී. හරි. දැන් අපි කතා කරමු මෙන්න මේ ටේප් එකේ අඟල බෙදලා තියෙන විදිහ. මහුන් වලට යනකොට අපි කොහොමද මේ අඟල බෙදලා තියෙන එක පාවිච්චි කරන්නේ? මේ ටේප් එකෙන් බලන්න ටිකක්. හරි. මේ බලන්න. දැන් මෙතන එකක් නැති නිසා මම මේ එකේ ඉඳලා ගන්නවා. මේ බලන්න මේ කෑල්ල එකකින් ගත්තට පස්සේ මේ කෑලි 1 2 3 4 5 6 7 8 8 වෙනි ඉරට තමයි අඟල් 2 වැටලා තියෙන්නේ. අය ගත්ත මේක 8න් අඟලෙන් 8න් එකක්, මේක අඟලෙන් 8න් දෙකක්, මේක අඟලෙන් 8න් 3ක්, මේක අඟලෙන් 8න් 4ක්, මේක අඟලෙන් 8න් 5ක්, මේක අඟලෙන් 8න් 6ක්, මේක අඟලෙන් 8න් 7ක්, මේක අඟලෙන් 8න් 8ක්. ඒ කියන්නේ ඊළඟ අඟල. හරිද? දැන් මේක මම ඔයාලට හොඳට පැහැදිලි කරන්නම් කොලේ කලියට. දැන් බලන්නකෝ මෙන්න මේ කොලේ. හරි. පේනවා නේද පැහැදිලිව? හරි. මෙන්න මේ ටේප් එකම තමයි අපි මෙතන මේ ඇඳගත්තේ. හරිද? මෙහෙම කියලා හිතාගන්න. මේ බිඳුවේ තියෙන තැනින්ද. මේක ටිකක් ලොකු කරලා ඇඳ පැහැදිලිව කියලා දෙන්න. එතකොට මෙන්න මේ බිඳුවේ ඉඳලා 1 වෙනකන් තියෙන අඟල තමයි අපි මේ කතා කරන්නේ. කොහොම හරි අඟලක්. කොහේ හරි මේ අඟලක් ඇතුළත තියෙන මේ බෙදලා තියෙන විදිහ සහ ඒක කොහොමද බෙදලා තියෙන්නේ මොනවටද යන්නේ කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේක තමයි අපි මෙතන මේ ලොකුවට ඇඳලා තියෙන්නේ. ඕගලන්ට පැහැදිලි කරන්න ලේසි වෙන්න. දැන් ඔන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන කියන්නේ මේ පළවෙනි ඉර කියන්නේ මේක බිඳුව. ඊළඟට පළවෙනි ඉර එන්නේ මේ විදිහට පෙන්නන්නම් 8න් 1. මේ අඟලෙන් පළවෙනි කොටස අඟල බෙදෙන්නේ කොටස් 8කට මේකේ හැටියට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට මේ පළවෙනි ඉරෙන් ලකුණු කරන්නේ අපි මේ අඟලෙන් 8න් 1ක්. එතකොට දෙවෙනි ඉර 8න් 2ක්. ඒ වගේම තුන්වෙනි ඉර
8න් 3ක්. මේ අංගලෙන් 8න් 3ක්. අංගල 8ට බෙදපුවාම ඒකෙන් 3ක්. ඒ වගේම තමයි මේ මැද ඉර. ඒ කියන්නේ අංගල හරියටම 8ට බෙදෙන එක දෙකට බෙදෙනවානේ. ඒ කියන්නේ 8 4ට. ඒ මැද තැන තමයි 4න් 8ක් කියන්නේ. ඊළඟට එන ඉර එන්නේ මේ අංගලෙන් 5 වෙනි කොටස 8න් 5ක්. ඒ වගේම ඊට පස්සේ 6 වෙනි ඉර එන්නේ අංගලෙන් 8න් 6ක්. ඊළඟට අන්තිම එක එන්නේ අංගලෙන් 7 වෙනි කොටස අංගලෙන් 8 කොටස් වලින් 7 වෙනි කොටස 8න් 7ක්. එතකොට මේ අංගලට එන්නේ 8න් 8 ඒ කියන්නේ අංගලයි කියන එක. හරිද? මේ විදිහට මේකත් බෙදනවා කියන්නේ. ඔව් මේ විදිහටම තමයි හැමතැනම බෙදෙන්නේ. එතකොට අපි ගමු මේ දෙවෙනි කොටස ඊළඟට. එතන මෙතන එන්නේ ඒ විදිහටම මෙන්න මේ අංගල ඇතුලේ මේක 8න් පළවෙනි කොටස මේක 8න් දෙවෙනි කොටස මේක 8න් තුන්වෙනි කොටස මේක 8න් හතරවෙනි කොටස මේක 8න් පස්වෙනි කොටස මේක 8න් හයවෙනි කොටස මේක 8න් හත්වෙනි කොටස අඟල් දෙකට එනකොට 8න් අටවෙනි කොටස. හරි. එතකොට මෙතනදී අපි කියන්නේ බිංදුවේ ඉඳලා උනාට මෙතනදී එන්නේ එකහමාරයි. අන්න ඒ වගේ. 1යි 8න් 1යි. මෙතනදී කියන්නේ අපි අඟල් 0.8න් 1. මෙතනදී අපි කියන්නේ අඟල් 8න් 1ක් කියලා. අඟල් 8න් 1ක් කියලා. මෙතනදී කියන අඟල් 8න් 2ක් කියලා. මේ වගේ තැනකදී කියන අඟල් 8න් 5ක් කියලා. ඒත් මේ වගේ දෙවෙනි කොටසට එනකොට අඟලට වඩා වැඩි නිසා අපි පුරුදු විදිහටම අපි හැමදාම කරනා වගේ අඟල් 1යි 8න් 1ක්. අඟල් 1යි 8න් 2ක්. අන්න එහෙමයි එතනදී කියාගෙන යන්නේ. ඉතින් එහාට ගියාමත් ඒ විදිහටම තමයි යන්නේ. හරි. දැන් මේ 8න් 1 කියනකොට 8න් 2 කිව්වහම මේක අපි ගත්තොත් මේ කියන්නේ අඟල් කාල කියලා. එතකොට මෙන්න මේ හරියට මැද තියෙන රතු ඉර ඒක එන්නේ අඟලෙන් භාගේ. එතකොට 8න් 4 කියන එක අපිට තව පොඩි කරන්න පුළුවන් අඟල් භාගේ කියලා. මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මෙතෙන්ට එනකොට මේ ඉර තියෙන එක අඟල් 8න් 6 කියන එක අපිට තව පොඩි කරන්න පුළුවන් අඟල් 3 කාල කියලා. ඔන්න ඔහොම. හරි. අපි දැන් ආයෙ පාරක් බලමු මේක මොකද්ද කරේ කියලා. මෙන්න මේ පළවෙනි ඉර 8න් 1 දෙවෙනි ඉර යනකොට ඒක සුළු කරපුවාම අපිට 4න් 1 ඒ කියන්නේ අඟල් කාල අපි සාමාන්‍යයෙන් භාවිතා කරන එක. මේ වගේම අඟල් 1යි කාලක් කිව්වොත් මෙන්න මේ ඉරට එන්නේ. ඒ කියන්නේ 8න් 2 දෙවෙනි කොටස කියන්නේ. ආයෙත් මේ වගේම මේ රතු පාට ඉරට එනකොට ඒක අපි සුළු කරපුවාම එන්නේ අඟල් භාගය කියන එක. මේ වගේම එතකොට මේක අඟල් භාගය කිව්වොත් මෙන්න මෙතන තමයි ඒ ඉර තියෙන්නේ. ඊළඟට අපිට මේක ගන්න පුළුවන් අඟල් 3 කාල කියලා. එතකොට අඟල් 1යි 3 කාලක් කිව්වොත් ඒක යන්නේ මෙතෙන්ට. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ටික තමයි මෙන්න මේ සංඛ්‍යාව 3. හරි. දැන් මේවා අපේ ටේප් එකේ මාක් කරලා නැහනේ. දැන් කියලා දෙන්නම් ඔයාට ටේප් එකෙන් කොහොමද මේක හොයාගන්නේ කියලා. දැන් ඔයාලට පේනවනේ මම මේ එක එක පාටවල් ගහලා තියෙන්නේ කියලා. මෙන්න මේ මැද එක තමයි මම රතු පාට පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් අඟල් කාල 3 කාලේ වට තමයි මම වෙනම මේ කොළ පාට දාලා මාක් කරලා තියෙන්නේ. අනිත් ඒවා නිල් පාටෙන් තියෙන්නේ ඒ පොඩි පොඩි ඒවා. හරිද? දැන් මම කියලා දෙන්නම් ඇයි මම එහෙම පාට කරේ ඒවා කොහොමද ටේප් එකේ තියෙන්නේ කියලා. ඔන්න බලන්නකො ටේප් එක ගත්තාම මේ පේනව නේද? අපි ලං කරලා පෙන්නන්න. හොඳේ.
මෙන්න මෙතන බලන්න. අපි මෙතන බලමු. මේ තියෙන්නේ මම මේක ගාවට තිබ්බා. මෙන්න මෙහෙම පෙන්නන්නම් මේ කැල්ල බලමු. මේ තියෙන්නේ මෙන්න මේ මැද ඉර. ඒක අඟල් භාගය කියන එක තමයි මෙන්න මේ මැද ඉර. මේ අඟලේ කොටස් 8න් මැද ඉර අඟල් භාගය කියන එක. ඒක මම මෙතනින් රතු පාටින් දාලා තියෙන එක. බලන්න මේකේ ඒක අනිත් ඉරි වලට වඩා ඒක ටිකක් දිගයි. ඒක ටිකක් දිගයි. හරිද? එතකොට ඒ වගේම මෙතන මං කිව්වා අඟල් කාල කියන එකත් අඟල් 3 කාල කියන එකත් මෙන්න මෙතන තියෙනවා. මේ ඉර අඟල් කාලට එන්නේ මේකෙන්නේ අඟල් 3 කාලට. බලන්න ඒ දෙක තියෙන්නේ භාගයට වඩා ටිකක් අඩුවෙන් ඒකට අනිත් ඒවාට වඩා ටිකක් වැඩියෙන්. අන්න එහෙම තමයි ඔයාලට ලේසියෙන් හොයාගන්න තියෙන්නේ. මේවා ටේප් එකේ ලියලා නැති වුණාට හොයාගන්න විදිහ. තව පාරක් බලමු. මෙන්න මේ විදිහට බලන්න මෙතන. මෙතන ගියා මේ 10යි 11යි අතර තියෙන අඟලේ කොටස් 8න් භාගي, ඒ කියන්නේ අඟල් භාගي මෙන්න මේ ඉරෙන් ඒක මේ අඟල ඉර කෙලින්ම ටේප් එකේ අනිත් පැත්තට යනකම් තියෙනවා. ඒ අඟල ඉරටම යන්නේ නැතුව ඒක ටේප් එකේ භාගයකින් නැවතිලා තියෙනවා. හැබැයි ඒක මේ අඟල ඇතුලේ තියෙන අනිත් ඉරි වලට වඩා ටිකක් දිගින් වැඩි. එතකොට ඒක අනිවාර්යෙන් භාගي. එතකොට ඔයාලට මෙහෙම ලියලා තිබුණ නැති වුණාට භාගය හොයාගන්න ලේසි විදිහක්. මේ අඟල ඇතුලේ තියෙන දිගම ඉර. ඊළඟට බලන්න අඟල් කාල හොයනකොට භාගයට වැඩිය ටිකක් පොඩිනේ කාල. අන්න ඒ විදිහට බලපුවාම තව ඉර දෙකක් තියෙනවා. අඟල් භාගයට වැඩිය පොඩ්ඩක් පොඩි. ඒ වුණාට මේ අනිත් ඉරි වලට වඩා ටිකක් දිගින් වැඩි. අන්න එතකොට අන්න ඒ දෙක තමයි කාල කියලා කියන්නේ. මෙතනට එන්නේ අඟල් කාල, මේක 3 කාල. එතකොට දිග වැඩිම ටේප් එකේ මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට යන්නේ අඟල. එතකොට ඒ අඟල ඇතුලේ දිග වැඩිම ඉර අඟල් භාගේ. ඊළඟට දිග වැඩිම ඉර දෙක එන්නේ කාල ඉරවල්. අඟල් කාල, අඟල් 3 කාල. ඊට පස්සේ තමයි මේ 8න් 1, 8න් 3, 8න් 5, 8න් 7 කියන ඒවා එන්නේ. එතකොට මේකත් අපි ගත්තොත් 8න් 4ට තමයි අපි අඟල් භාගය කියන්නේ. 8න් 2ට තමයි අපි අඟල් කාල කියන්නේ. 8න් 6ට තමයි අපි අඟල් 3 කාල කියලා කියන්නේ. අන්න එහෙමයි මේ ටේප් එකේ මේවා ලියලා නැති ටේප් එකේ අපි මේ ටික හොයාගන්නේ. මෙන්න මේ ඉරිවල දිගින්. හරි, අපි දැන් බලමු මේ වගේ ඔයාලට මහගෙන යද්දි හම් මෙෂර්මන්ට් එකක් කොහොමද අපි හොයන්නේ කියලා. දැන් අපි බලමුකෝ 15යි 3 කාල කියලා තිබ්බා. එතකොට ඔන්න අපි 15ට ගියා. හරි, අපේ මෙෂර්මන්ට් එක 15යි 3 කාල. හොඳද? එතකොට අපි එතන ඉඳලා බලනවා 3 කාල කියන්නේ අපි මෙහෙම ගත්තොත් අපේ 8න් 1, 8න් 2, 8න් 3, 8න් 4, 8න් 5, 8න් 6 ඒ කියන්නේ අපේ 3 කාල. එතකොට අපි 15 ඉඳලා යන්න ඕනේ 8න් 6 වෙනකම්. දැන් බලන්න මේක 8න් 1, 8න් 2, 8න් 3, 8න් 4 කියන්නේ අපේ අඟල් භාගය. එතන ගත්තොත් 15යි අඟල් භාගයයි. ඊට පස්සේ 8න් 5, 8න් 6 මෙන්න තියෙනවා අපේ 3 කාල. 8න් 6 කියන්නේ 3 කාල. එතකොට අපේ මෙෂර්මන්ට් එක ආවිලා තියෙන්නේ 15යි 3 කාල නම් 15යි 3 කාල අඟල් 15යි 3 කාල කියන්නේ මෙන්න මේ ඉරට ගන්න මෙෂර්මන්ට් එක. හරි, අපි තව එකක් බලමු. අපි කියමු 28යි අඟල් කාලයි කියලා. මේ තියෙන අපේ 28. නෑ, අපේ අඟල් 28යි අඟල් භාගය කියමුකෝ. කාල ගැන කිව්වනේ. හරි, ඒක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ. අර කිව්වා වගේ 28ට ගියා. ඊළඟට මේ අඟල ඇතුලේ භාගය කියන්නේ මේ ඉර දිගටම තියෙනවා. ඊළඟට තියෙන භාගෙට තියෙන ඉර තමයි අඟල් භාගෙට වැටෙන්නේ. මෙන්න මේක. එතකොට 28මාර කිව්වොත් මෙන්න අපේ මෙෂර්මන්ට් එක 28මාර නැත්නම් 28යි අඟල් භාගය කියන්නේ මෙන්න මෙතේ මේ ඉරට ගන්න මෙෂර්මන්ට් එකට. දැන් අපි තව දෙයක් ඔයාලට කියලා දෙන්නම්.
දැන් ඔයා ටේප් එකෙන් බලද්දී මේ වගේ භාගවල් ආවට ඔයා මේක රෙද්ද එක ඇඳලා කපන්න යනකොට අපිට මේ මෙෂර්මන්ට් තව බෙදා ගන්න වෙනවා. ඒ කියන්නේ මේ කාලේ මෙෂර්මන්ට් නෙමෙයි. ඔයාට එන මෙෂර්මන්ට් එක සමහර වෙලාවකට 4ට බෙදන්න වෙනවා. ඒ වගේ දේවල් එනවා. ඒ බෙදන්න වුණාම ඒක බෙදන්න ඔයා කැල්කියුලේටර් එකක් පාවිච්චි කරොත් එහෙම ඔයාට උත්තර එන්නේ දශම ස්ථාන වලින්නේ. ඔන්න එතකොට ඔයාට ප්‍රශ්නයක් තිබුණොත් එහෙම මේ දශම ස්ථාන වලින් ආපුවම මම කොහොමද මේ 8න් එකට මේක හරවගන්නේ කියලා සාමාන්‍ය කරන විදිහටම මේ 8න් එකේ මේ ගාන බෙදලා දශම ස්ථාන වලින් ගන්න තමයි තියෙන්නේ. ඉන්නකො මම පෙන්නන්න මොකක්ද කිව්වේ කියලා. දැන් මෙතන තියෙන්නේ 8න් එක කියලානේ. එතකොට අපි මෙන්න මේ කැල්කියුලේටර් එක අරගෙන දානවා 1 බෙදීම 8 කියලා. ඒන උත්තරේ 0.125 කියන එක මේ 8න් එක වෙනකොට අපි ලියා ගන්නවා මෙතන මේ පැත්තට ලියලා පෙන්නන්නම් 0.125 මතකනේ අඟල තියෙන්නේ මෙතන තාම ඉන්නේ බිංදුවේ ඒ නිසා තමයි 0.125 හරි ඊළඟට අපි ගමු මේක මේක 8න් 2 කිව්වහම එන්නේ 0.25 එතකොට ඒ වගේම අපි බලමු 8න් 3 කිව්වහම එන්නේ 0.375 එතනදී 8න් 4 කිව්වහම 4 බෙදීම 8 එතකොට මේක ඉගැන්නේ භාගේ 0.5 එතකොට මේක වෙන්නේ 5 බෙදීම 8 කියන 0.625 එතකොට අපි 6 බෙදීම 8 කියලා ගත්තාම මෙතෙන්ට අපේ තුන් කාලෙට පුරුදු විදිහටම අපිට එන්නේ 0.75 ඊළඟට අපිට මේකට ගත්තාම එන්නේ 7 බෙදීම 8 මෙතෙන්ට එන්නේ 0.875 කියලා. එතකොට ඔන්න ඔහොම තමයි ඒ ටික එන්නේ. දැන් මේ අඟලට කලින් අඟලට පස්සේ આવොත් මෙතනදී ඉන්නේ ওই විදිහටමයි. ඔය අපි මේ බෙදෙන ටිකමයි 8න් එකමයි අපි බෙදන්නේ. ඒ වුණාට මේ අඟල තියෙන නිසා අපි අඟල එකව කරලා මෙතන තියෙනවා. මේ ලිව බිඳුව වගේ අපි හැමදාම ලියපු පුරුදු විදිහටම අඟල ලියලා අඟලයි 5 මෙතෙන්ට එනකොට අඟලයි 0.25 අඟලයි 0.375 අඟලයි 0.5 අඟලයි 0.625 අඟලයි 0.75 අඟලයි 0.875 ඔන්න ඔහොමයි ඒකට යන්නේ. එතකොට ඔයාලට කවුරු හරි මොකක් හරි මෙෂර්මන්ට් එක මේ වගේ දෙයක් ආවොත් ඔයාලට මෙතනින් බලලා ඒක ගන්න පුළුවන්. දැන් ඔයාලට ආවොත් මොකක් හරි මෙෂර්මන්ට් එක අඟල් ගන්නත් එක්ක 0.25 කියලා ඔයා දන්නවා මේකේ මෙන්න මේ ඉරට තමයි ඒක එන්නේ කියලා. එතකොට ඒ කියන්නේ අපේ ටේප් එකේ හැටියට මෙන්න මේ ගාන. ඒ කියන්නේ අඟල් කාල කියන එක. එතකොට ටේප් එකෙන් ගත්තාම යාට එනවා අපි කියමු 8.25 කියලා. එහෙම ගත්තොත් මොන ටේප් එකේ හැටියට මේකෙන්නේ 8.125 මේක 8.25.
එතකොට අපේ අඟල් කාල 8යි කාල කියන එක තමයි අඟල් 8යි 2.0 සමාන අඟල් 8යි 0.25 කියලා આવොත් එන්නේ අඟල් කාල කියන එක ටේප් එකේ. අන්න එහෙමයි ඒක වෙන්නේ. දැන් මේ දශම සංඛ්‍යාවට ඔයාට මේක රෙද්දේ මාර්ක් කරන්න බැහැනේ දශම වලින්. අන්න ඒ හින්දා තමයි අපි මේ භාග දේවල් පාවිච්චි කරන්නේ. එතකොට ඔයාට ආවොත් මෙන්න මේ විදිහට මේ මෙතන තියෙන මේ 1.3යි 7.5 මාර්ක් කරන්න આવොත් රෙද්දේ ඔයාට ඒක මාර්ක් කරන්න බැරි නිසා ඔයා බලන්න මෙතන මොකද්ද තියෙන්නේ කියලා. එතකොට අපි අන්න ඒක තමයි රෙද්දේ මාර්ක් කරන්නේ. දැන් මම මේකෙන් පොඩි උදාහරණයක් කියලා දෙන්නම් ඔයාලට. මෙතෙන්ට ආවොත් හිතන්නකෝ අපිට අඟල් 8යි මෙහෙම ගමු 8.25 කියලා ආවා කියලා. එතකොට ඔයා කොහොමද 8.25 ඔයාට කැල්කියුලේටර් එකකින් ආපු ආන්සර් එක ඔයා රෙද්දේ මාර්ක් කරන්නේ. එතකොට අපි බලනවා 2.5ට කොතෙන්ට දෙන්නේ. ඒ 0.25 කියන්නේ මෙන්න මේක. 8න් 2 එහෙමත් නැත්නම් අපේ අඟල් කාල. එතකොට බලන්න මේක 8.25 නිසා ටේප් එක ගත්තා 8ට ගියා 8 ඉඳලා 0.25 කියන්නේ කාල. එතකොට අපි දැන් කාල අඳුරගත්තා. ඒ නිසා මෙන්න මෙතන 8.25 කියන්නේ 8යි අඟල් 8යි කාලක් කියලා. අපි මෙන්න මේ කාල තමයි රෙද්දේ මාර්ක් කරන්නේ. මොකද අපි රෙද්ද මාර්ක් කරන්නේ ටේප් එකෙන්නේ. අන්න එතකොට මෙන්න මෙතනින් අපි රෙද්දට තියලා මෙහෙම ඉරක් ගන්නවා. ඔන්න ඕක තමයි ටේප් එකේ කතාව.